අයිබෝන් ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් කියලා සියලු දෙනාටම. ඉතින් බිස්නස් බ්‍රෝ YouTube channel එකත් එක්ක සිප අවුරුද්දේ රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් මගෙන් ෆෝන් වල දී ගත්තා. ඒ වගේම මගේ channel එක බලන කට්ටිය ඉන්නවා. channel එක බලලා ඉවරලා හොඳ කියන කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි කිය අවුරුද්දේ මාත් රැඳිලා හිටියට. ඉතින් මේ අවුරුද්දෙත් පටන් ගත්තම ඉතින් ජනවාරි 2 වෙනිදා වෙද්දිම ෆෝන් ටික ගැන මේ විස්තර ටික අරගෙන තමයි මම අද වීඩියෝ කරන් ඉන්නේ. මේ සතියේ එකෙන් ෆෝන් කීපයක් මම ඔයාලට පෙන්නුවා. එතන ෆෝන් 13ක් වගේ ෆෝන් 6ක් විතර තමයි පෙන්වන්නේ. ඉතින් මේ ටිකත් එක්ක පෙන්නපු නැති අනිත් ෆෝන් ටිකත් එක්ක ඔක්කොම ටික මේ හැවිලා තියෙන ටික අද වීඩියෝ එකෙන් අරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් channel එක මුලින් බලන කෙනෙක් නම් කියන්න තියෙන්නේ channel එක subscribe කරන්න පල්ලා තියෙන subscribe button එක ක්ලික් කරලා ඉවරලා bell icon එක ක්ලික් කරලා තියාගන්න. මොකද ඔයාලා කවදා හරි ෆෝන් එකක් ගන්න බලන් ඉන්නවනම් Samsung, Apple, Korean device එකක් ගන්න බලන් ඉන්නවනම් ඔයාලට මගේ හරහා ගෙන ගන්න පුළුවන්. ඉතින් හැමදාම කියනවා ඔයාලා දන්නවා මගේ channel එක හැමදාම බලන කටින් කොහොමද ඉස්සර ටික දන්නවා. ඔයාලට පුළුවන් මගේ හරහා මම කිව්වා වගේ Samsung, Apple ඕනම use කරපු device එකක් කොරියාවේ use කරපු device එකක් ඔයාලට මගේ හරහා ලංකාවට ගෙන ගන්න පුළුවන්. ඒක channel එක අලුතෙන් බලන කෙනෙක් නම් ඔයාලට පල්ලා විස්තර දී දෙනවා කොහොමද කරන්නේ කොහොමද ගෙන ගන්න ඕන කියලා වීඩියෝස් වල මම දාලා තියෙනවා. ඊට කලින් දාපු වීඩියෝ වල ඒක ඉතින් මොන හැම වෙලාවෙම කියන්නේ නැහැ නැත්නම් බෝරින් වෙන හින්දා. ඉතින් සමහර කට්ටිය අහනවා මොනවද Google Pixel එහෙම ගෙන ගන්න ඕනද කියලා. Google Pixel ඇත්තටම කොරියන් වල නැහැ. කොරියන් වල තියෙන්නේ Samsung, Apple. ඒතකොට ඒකෙනුත් recommend කරලා දෙන්න පුළුවන් device එකක් තමයි Samsung device තමයි recommend කරලා දෙන්න පුළුවන්. මොකද ඒක in country යාලගේ කියන්නේ කොරියන් වලම හදන device නිසා සාමාන්‍යයෙන් ලෙඩ අඩුයි. පාවිච්චි කරන්න හොඳයි. second hand උනත් තව අවුරුද්දක් දෙකක් සාමාන්‍යයෙන් ඊට වඩා කියන්නේ පරණ device එකක් උනත් ගොඩක් පරණ device එකක් උනත් අවුරුද්දක් දෙකක් තව පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වය තියෙනවා. රුපියල් 35000ට එකක් ගත්තත් ඒක සාමාන්‍ය අවුරුද්දකට වඩා පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට වඩා ලොකු බජට් එකක් විදිහට ඔයාලා S24 Ultra, S24 වගේ device එකක් ගන්නවා. ඉතින් බය නැතුව තව අවුරුදු දෙකමාරක් තුනකට මේ පාවිච්චි කරන්න පුළුවන් හොඳ device තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම සමහර කට්ටිය ඒ සීරීස් එකේ 55 ගැන ගොඩක් අහනවා. ඒ 55 කොරියන් වල දැන් ඔයාලා ලංකාවේ ඉන්න කට්ටිය ගොඩක් හිතන්නේ කොරියන් වලත් ඔය හැම ඩිවයිස් එකකම තියෙනවා කියලා. එහෙම නැහැ. ඒ 55 ඒ 35 කියන ඒවා ඒ කියන්නේ Samsung ලගේ තමයි. Samsung ලගේ China assemble ෆෝන් ටිකක් නෙවෙයි Dubai, China, Indian assemble ඒවත් එනවා දැන්. ඒ කියන්නේ කම්පැනි එක එක රටවල් වල තියෙන සිටුේෂන් වල කියන්නේ දැන් අපි තුන්වෙනි ලෝක රටක් නේ. ඒ වගේ රටවල් වලට ගහන වෙන ඩිවයිස් ටිකක් තියෙනවා. ඒ වගේ තමයි ඔය දැන් ඔය 55 වගේ ගහනේ 35 55 ඉතින් මුල් ටිකේ හොඳට performance තියෙනවා. හොඳයි කියලා දෙනවා Samsung දැන්. Samsung 390 කියලා මම කියන්නේ ඒ 55 කොරියන් වලත් තියෙනවා. මම මේ කතාව කියන්නේ ටික කාලයක් යද්දී ඔය ලැග් වෙනවා. ඒ කියන්නේ අර බජට් ෆෝන් ගන්න තමයි ඔයාලට නුවර ෆ්ලැග්ෂිප් ඩිවයිස් වලට නෙමෙයි බජට් ඉතින් බජට් එකෙත් සාමාන්‍ය එක ලක්ෂ විතර යනවනේ බජට් වලට ගහන ෆෝන් වලත් අර ෆ්ලැග්ෂිප් level එකේ ෆෝන් එකේ තියෙන performance ටික දාලා 12GB RAM 2.6GB කැමරා setup එක මේව කරලා දෙන ෆෝන්. ඉතින් ඕක ඇත්තටම ගොඩක් කාලයක් කියන්නේ පාවිච්චි කරනකොට ඔයාලට දෙන්න. මොකද ඒ assemble කරන country එකත් එක්ක තියෙන මේ parts ටිකත් එක්ක ෆෝන් එකේ ඒ කියන්නේ Samsung ලත් තැනින් වැලි අරගෙන ෆෝන් assemble කරන්න. ඒතකොට දැන් ඇත්තටම China වල assemble කරලා සමහරවල් Indian, Dubai assemble කරලා එන ෆෝන් ගොඩාක් durability අඩුයි. ඔයාලා පාවිච්චි කරපු කට්ටිය ඉතින් මේ experience සමහරවල්ලාට මට කතා කරලා තියෙනවා. ඇත්ත මෙහෙම මේ වුණා display එකේ සමහරවල්ලාට මේ brightness කට්ටිය අඩු වෙනවා. පස්සේ lag වෙනවා, camera performance අඩු වෙනවා, ඊට පස්සේ මේ struck වෙනවා, ඔය ටික එනවා. ඉතින් ඕක සාමාන්‍ය දෙයක්. මේ Samsung ලා මම Samsung දුන්නත් ඉතින් ඇත්ත කතාව ඕක. ඉතින් මේ සාමාන්‍යයෙන් කොරියන් device එක 6GB RAM එකෙන් කරන්න පුළුවන් එක Dubai version එකේ 12GB RAM එකෙන් කරන්න බෑ. ඒ වගේ කතා තියෙනවා. ඉතින් ඕකම වෙන device ගැන කතා කරන්නේ නැහැ. මේ කියන්නේ වෙන කම්පැනි එකක සසඳන්නේ නැහැ. ඒතකොට හිතනවා මේ මගේ device එක ගන්න අරක හොඳ නැහැ මේක හොඳ නැහැ කියනවා කියලා. ඒ හින්දා ඒ වගේම කොරියන් වල තියෙන 128GB 8GB RAM එක තමයි ඒ 55 තියෙනවා. මම කියන එක බොරු කියලා හිතනවා නම් කොරියන් වල ඉන්න නෑදෑයෝ ඉන්නවා නම් ඔය තව ඉතින් අඳුරන කට්ටිය ඉන්නවා නම් ඔයාලා යාළුවෝ ඉන්නවා නම් කතා කරලා අහන්න. ඒ තියෙන්නේ ඒ 55 128GB 8GB RAM කියන device එක විතරයි. ඒක සාමාන්‍යයෙන් අපිට ගෙන්නලා සාමාන්‍යයෙන් හොඳ එකක් දෙන්න 75ක් 80ක් 85ක් විතර වෙන්නත් පුළුවන් second hand එක. ඒකට ඒකේ AI features එහෙම තියෙනවා. ඇත්ත ෆෝන් එක හොඳයි. ඒ උනට තියෙන්නේ 128GB 8GB RAM ඒක යනකොට 85ක් විතර දීලා ඔයාලට 70 75 70 සමහරවිට 70ට අඩුවේ ඒ කියන්නේ housing condition ටිකක් අඩු වුණාට S22 එකක් වගේ ගන්න පුළුවන්.
ඊට වඩා අඩුවේ. එතකොට ඒක ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ ෆෝන් එකක්. එතකොට සමහරවිට chipset එකේ Snapdragon තියෙන්නේ. එතකොට ඒවත් එක බලද්දි ඒක හොඳ වෙනවා අරකට වඩා. ඒ කියන්නේ ඊයකින් බලනවා නම් ඔයාලා මේ කියන්නේ ඊයක බලනවා නම් ඒක ගැන හිතනවා නම් ඉතින් මේ ඒකේ ඩිවයිස් එකට යන්න. ඒ කියන්නේ මේ 55 හොයක් යනවා නම් සමහර කටට මේ වන්දනාමාන කරන් ඉන්න කට්ටිය මම කියනවාගේ ෆෝන් ගැන ඒම ඔය වෙන කට්ටිය නෝ එහෙම යන්න. නමුත් අර වගේ ඩිවයිස් එකකට යනකොට වඩා මම කියන්නේ ඒකට වඩා හොඳයි S23 එකට වගේම S23 එකක් ඊළඟට තව අප්ඩේට් උත් එනවා. ඒකට S23 එකක් 90 ලක්ෂයක් විතර යනකොට ගන්න පුළුවන්. සමහරට 90ට අඩු වෙන්න පුළුවන්. S20 FE තියෙනව නැත්තම් ඒ වගේ ඩිවයිස් එකකට යන්න පුළුවන්. ඉතින් ඕක තමයි විස්තරේ. ඒ සීරීස් එක ගැන Google Pixel ගැන ඒ සීරීස් එක අනිත් A54 A15 A16 සමහරවිට A82 ඒ වගේ වරන් ඉතින් තියෙනවා. මේ ඒතකොට ඒවා මම මේ WhatsApp group එකේ දාලා තිබුණා මේ ළඟදී මේ ෆෝන් තිබිලි වෙලා. ඉතින් ඒ වගේ ඒවා තියෙනවා. නැත්නම් අනිත් Samsung device තියෙනවා. flagship level එකේ ෆෝන් කෙනා කොහොමද තියෙනවා. ඉතින් ඔයාලට මොනවද ගේන්නේ අරම කියලා බලා ගන්න ඕන. මම කලින් වීඩියෝත් බලන්න මේ වීඩියෝ එකෙත් ෆෝන් තියෙනවා 13ක් විතර. ඉතින් Apple තියෙනවා Samsung තියෙනවා. එහෙනම් මේ වීඩියෝ එකටත් යමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා බලමු. ටිකක් කතාව දික් වුණා. හැමදාම මොනවද ඉතින් ඉස්සරහක් කියන්න යනවනේ. මම පටන් ගද්දි. එහෙනම් වීඩියෝ එකට යමු. කියලා බලමු. ඔයාලට ඕඩර් එකක් දාගන්න ඕන නම් මගේ WhatsApp number එක තියෙනවා. මම හැමදාම කියන වගේ පහළ description එකේ WhatsApp group link එකත් පල්ලෙහා දාලා තියෙනවා. WhatsApp group එකට join වෙන්න. මොකද ඒකේ update දානවා. මම විතරයි message කරන්නේ admin only. ඉතින් ඔයාලට ඕන ඩිවයිස් ගැන එකත් අප්ඩේට් යනවා. මේකේ channel එකේ දානවා වගේම ඒකට join වෙන්න. එහෙනම් හොඳ ඩිවයිස් ටිකක් ඇවිල්ලා තිනවා. අපි බලමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපෝ කියන්නේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට හොඳ ෆෝන් එකක් ගෙන ගන්න ඕන. දැන් බලමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා ෆෝන් ටික. ඉතින් මේ පාරත් ඔන්න බොක්ස් එකේ ෆෝන් ටික ඇවිල්ලා තියෙනවා. වලට අපි ගිය පාර මේ ෆෝන් ටිකක් කීපයක් නම් පෙන්නුවා. අද ඔය ඔක්කොම ටික ඇවිල්ලා තියෙන ටික වල පේනන් තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. අපි මේ බොක්ස් එක ඕපන් කරගෙන අපි බලමු මොනවද තියෙන්නේ කියලා ඉවරලා. ඔයාලට කියන්න ඉතින් හැමදාම කියන වගේ මේ ගොඩක් ෆෝන් එකේ තියෙන්නේ ඇඩ්වාන්ස් එකක් කරලා ඔයාලා මේ ඕඩර් එක කන්ෆර්ම් කරන් පස්සේ තමයි ඔයාලට ෆෝන් ටික මේ විදිහට අපිට අංකවට එවන්නේ. සමහර කට්ටිය අතාරලා අහනවා මේ ගාම විදි කියන ෂොප් එකක් තියෙනවා කියලා. ෂොප් එකක් නැහැ. මේ අපේ ගෙදරට තමයි ෆෝන් ටික එවන්නේ. ගෙදරට ආවුවට පස්සේ සල්ලි දාපු කට්ටියට කැමති නම් එලා ගෙදරට එලා බලලා අරන් යන්න පුළුවන්. නැත්තම් ඔයාලා ඕඩර් කරපු මේ ෆෝන් එක අපි කුරිය කරලා ඔයාලා ගෙදරට එවනවා. ඉතින් මේ අපි මේ විදිහට ෆෝන් ටික දිහා ගමු. අරගෙන ඉවරලා මොනවද තියෙන්නේ කියලා බලලි වෙලා ඔයාලට එකින් එක විස්තර ටික මම මෙහෙම කියන්න යන්න. ඔයාලා බලන් ඇති ගොඩක් ෆෝන් සාමාන්‍ය ෆෝන් 13ක් විතර තියෙනවා. ඔය හැම ෆෝන් එකකම charger, headset එකක්, back cover එකක්, display sticker එකක් ඒ ටික ඔක්කොම හම්බ වෙනවා. headset එක එහෙම ඔක්කොම කොරියන් ඒවා, charger එකත් කොරියන් එකක් තමයි ඉතින් දෙන්නේ. ඉතින් මේ ඔක්කොමත් එක තමයි ඔයාලට අපි මේ දෙන්නේ නිකම් ෆෝන් එක විතරක් නෙවෙයි. ඉතින් මේ අනිත් ෆෝන් සෙට් එකක එදා අපි පෙන්වපු ටිකේ ඉතුරු ටික ඉතින් ඒ ටික තියෙනවා. මෙතනත් තියෙන ෆෝන් 6ක් හෝ 7ක් තියෙනවා. වෙනම අතන තියෙන ෆෝන් ටිකට අමතරව ඒ ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි එකින් එක ඔයාලට වෙන වෙනම පෙන්වන්න මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් බලලි වෙලා ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලට ඕනේ ඔයාලගේ බජට් එක සෙට් වෙන මොනවා ෆෝන් එකක් තියෙනවනම් මේ විදිහ ඕඩර් කරලා අපේ හරහා ගෙට ගන්න පුළුවන්. අපි දැන් මේ ඇවිල්ලා තියෙන ටික මොනවද කියලා එකින් එක බලමු. ෆෝන් ටික ඔක්කොම ගැන අද මම විස්තර ටික කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සමහර ෆෝන් ඕන් කරලා පෙන්නනවා. මේ සමහර ඒවා ඕන් කරලා බලන්නේ නැහැ. මොකද කස්ටමර්ස්ලා යවුවා. සමහර කට්ටිය අරගෙනත් ගියා. ඉතින් අපිට වීඩියෝ කරන්නත් උන්නේ නැහැ ඒවා. ඉතින් ඔයාලා ගිය පාරත් මේ ටික බලන්න නැති. මේ තියෙන S23 Ultra එක මේ එකක් තියෙනවා. මේකත් මේ හොඳ කන්ඩිෂන් තියෙන ෆෝන් එකක්. සමහර කට්ටිය අහනවා S23 Ultra මෙහෙම අඩුවට තියෙනවා. ඔය බිම් හැටලා එහෙම සීරුම් එහෙම තියෙනවා. ඉතින් පාවිච්චි කරලා ලංකාවෙත් ඔය පාවිච්චි කරලා තියෙන හොඳටම පට්ට ගහපුවනේ අඩුවට දෙන්නේ. එහෙම සාමාන්‍ය ඒ වගේ ඒවා ලංකාවේ යන ප්‍රයිස් එකම වගේ දෙන්න පුළුවන්. සාමාන්‍ය හොඳ එකක් නයි 1.45 1.50ක් විතර වෙනවා. සමහරවල් 512GB එකත් 512GB වගේ හොඳ කන්ඩිෂන් තියෙනවා. ඒ ගානට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා Note 20 Ultra එක. මේකෙත් හොඳම කන්ඩිෂන් තියෙන එකක්. ඒකත් තියෙනවා. සාමාන්‍ය මේ වගේ හොඳ කන්ඩිෂන් තියෙන එක රුපියල් 80000කට 85000ක් වගේ වෙද්දි හොඳ කන්ඩිෂන් තියෙන ෆෝන් අපෙන් ගන්න පුළුවන්. සාමාන්‍ය කන්ඩිෂන් අඩු ඒවා 75 76 77 වගේ ඒ වගේ ප්‍රයිස් රේන්ජ් එකේ යනවා. මේ හවුසින් කන්ඩිෂන් ටිකක් අඩු ඒවා. ඒවත් මේ සාමාන්‍යදී ගෙන ගන්න පුළුවන්. ඔයාලට හොඳ කන්ඩිෂන් ඒ කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තියෙන වගේ ඒවත් සමහරවිට අපිට ගෙනලා දෙන්න පුළුවන්. සාමාන්‍ය පාවිච්චි කරලා වගේ තියෙන ඒවා ගෙනලා දෙන්න පුළුවන්. මේ තියෙන ෆෝන් එක නම් ටිකක් පාවිච්චි කරපු වගේ ෆෝන් එකක් තමයි මේ තියෙන S20 ඒ තියෙන Note 20 Ultra එක. මේක 2.6GB 12GB RAM
හවසින් කන්ඩිෂන් ටිකක් අඩුයි පාච්චපු ගතිය පේනවා. ඉතින් මේක දුන්නේ මං කිව්වා වගේ රුපියල් 78000කට තමයි මේක දුන්නේ. අර කලින් එක දුන්නේ රුපියල් 83000කට හොඳ කන්ඩිෂන් තියෙන එක. ෆෝන් එක විතරක් නෙවෙයි charger headset display sticker back cover ඒ තියාලා තියෙන back cover ඒ ඔක්කොම මේ brand new ඒවා දෙන්නේ. මේ ෆෝන් එක use කරපු ඒවා උනාට අනිත් ඒවා brand new ඔක්කොම ඒකත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ S10 5G එක. මේ S10 5G එක 512GB එක. මේක රුපියල් 52000කට වගේ දුන්නේ. 512GB S10 5G එකක්. මේක අර හොඳ තියෙන ඉතින් Snapdragon version එකේ ඉන්න chipset එකත් 512GB එකත් හොයන්න අමාරුයි. මේ ඔය ගොඩක්ම මං හිතන්නේ මං ගෙන්නුවම 512GB එක නැත්නම් 256GB තමයි එන්නේ S10 5G එකේ. 512GB එකක් ආවා. ඉතින් ඒකත් තියෙනවා. ඊට පස්සේ අපි Apple එක ගැන පස්සේ විස්තර කියමු. ඊට පස්සේ තියෙනවා A54 එක. A54 එකත් රුපියල් 50000කට දුන්නේ. ඒකත් 128GB 8GB RAM අර සාමාන්‍ය A series එකේ කොරියන් වල අඩුවට ගන්න තියෙන හොඳ ෆෝන් එකක් තමයි මේක. A55 ෆෝන් එක ගැන මම විස්තර වලට වීඩියෝ පටන් ගත්තා කිව්වා. ඒ හින්දා ඒක ගැන තවත් කියන්නේ නැහැ. ඒ ගැන මුල ටික ඔයාලා skip කරන්න. A55 ගැන හොයන කෙනෙක් ඉන්නවා නම් ඒක වීඩියෝ එක මුලට ගිහලා බලන්න. සමහර කට්ටිය වීඩියෝ එක skip කරනවා. ඊට පස්සේ වැදගත් දේවල් ටික ඔක්කොම ගෑරනවා. මේ තියෙන්නේ S10 5G එක. මේක අර ගෝල්ඩ් වගේ නිකන් කොෆි කලර් එකකින් වගේ ආපු එක. මේක 256GB මං කිව්වේ ඉස්සෙල්ලා 512GB මේක 256GB 8GB RAM ආපු එක. ඒකත් තියෙනවා. ඒක නම් රුපියල් 47000කින් වගේ දුන්නේ 48000කින් වගේ දුන්නේ. ඕකේ මේ මයිනස් කන්ඩිෂන් එක හවුසින් එක පොඩක් යූස් කරපුවා තිය පේනවා. ඊට පස්සේ 12 Pro එකක් තියෙනවා. මේක බොක්ස් එකත් එක බොක්ස් කම්ප්ලීට්. මේ හොඳටම තියෙන ෆෝන් එකක්. කන්ඩිෂන් හොඳටම හොඳයි. 180 ගානක් වගේ මම හිතන්නේ බැටරි හෙල්ත් එකක් තිබුණා. ඔරිජිනල් බැටරි. එතකොට මේක දුන්නේ මේ මේක 512GB මේක මේ 512GB එක 1,13,000කට දුන්නේ. මොකද කොරියන් වලයි අමනෙන් Apple නම් device ලෝඩක් ගණන් අඩු නෑ. කියන්නේ ලොකු price range එක වෙනසක් නෑ. ඕක දුන්නේ 1,13,000කට ඔරිජිනල් box එකත් එක්කම 512GB ෆෝන් එක ඒක දුන්නේ. ඒ ෆෝන් එකත් අපි දුන්නා. ඊට පස්සේ මේ S22 එකක් තියෙනවා. S22 එකත් අපි දුන්නා. ඒක රුපියල් 67000කට 68000කට දුන්නේ. හොඳම කන්ඩිෂන් තියෙන ෆෝන් එකක් මේකත්. ඔයාලා දන්නවා මේක S22 එකේ තියෙන Snapdragon version එක 256GB 8GB RAM. මේක නම් මේ ගර්ල් කෙනෙක්ට වගේ තමයි හොඳ ගොඩක් හොඳ. මේක රෝස් කලර් ෆෝන් එකක්. ඒ හින්දා මේකත් ඉතින් මේ අපෙන් ගෙන්න ගත්ත කස්ටමර් කෙනෙක්. එයාට අපි තමයි ඒකාර ගන්නට තමයි දුන්නේ. ඔයාලට අවශ්‍ය නම් අපෙන් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් S22 දැනට S22 නන්න S23 FE ස්ටොක් එකේ තියෙනවා. තව Note 20 එකක් අපේ ගාව ඇති. ඒ වගේ තව එකක් තමයි තියෙන්නේ. ඒක කොරියන් වල තියෙන්නේ. ලංකාවේ නෑ. තව බජට් ෆෝන් හොයනවා නම් A15 බඩි 3 කියන එක A15 කියන එකක් තියෙනවා. බඩි 3 කියන එකක් තියෙනවා. කොරියන් වල තියෙන ඩිවයිස් ගැන කිව්වන් පස්සේ ඔයාලා බලනවා මොනවද කියලා. මේ A15 එකේ 5G version එකක් නෙවෙයි A156 කියලා. ඒක තමයි බඩි 3 කියන්නේ. ඒකත් A15ම තමයි. නමුත් කොරියන් වල කියන නේම් එක වෙනස්. ඔයාලා ඔය ඩුබායි චයිනා version ගැන හොයලා ඉවරලා කොරියන් ෆෝන් ගැන බලන්න එපා. මොකද ඒවයි තියෙන ෆෝන් වෙනස්. මොකද ඉන් කන්ට්‍රි ගහන ෆෝන් හින්දා. ඊට පස්සේ Note 10 එකක් පෙන්නුවේ. ඒකත් අපි දුන්නා. ගාල්ලින මල්ලිගෙන තයි කෝඩ කරේ. මේ ඒක අපෙන් ගෙන ගත්තේ මල්ලි. තව S21 එකක් තියෙනවා. මේකත් මේ LPT මල්ලිගෙන අපෙන් ගෙන ඕඩර් කරලා ගත්තේ. මේකත් සාමාන්‍යයෙන් A මයිනස් කියන්නේ ලොකුම මේ කන්ඩිෂන් අඩුවක් නෙවෙයි. නමුත් යූස් කරපු ගතිය පේනවා. බෑක් කවර් එකට හීට්ලා මේ වගේ. ඔක රුපියල් 55000කට දුන්නේ. ඉතින් හොඳ කන්ඩිෂන් තියෙනවා නම් ඉතින් කණන් රුපියල් 58000 60000 වගේ වෙනවා. ඒ කන්ඩිෂන් වගේ තියෙනවා. ඒ පොඩ්ඩක් කන්ඩිෂන් අඩු හවුසින් කන්ඩිෂන් අඩු ඒවා තමයි ඔය වගේ 55කට වගේ දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ S22 Ultra එකක් තියෙනවා. ඒකත් අපි මේක B කන්ඩිෂන් එකක් ගෙනත් දුන්නේ. මේක 256GB 12GB RAM මේක අපි දුන්නේ 1,50,000කට. මේක කන්තලේ මල්ලිගෙන තව ඕඩර් කරලා ගත්තා. ඒකත් හොඳටම තිබුණ ෆෝන් එකක්. කියන්නේ ඩිස්ප්ලේ එහෙම හොඳටම තිබුණ ෆෝන් එකක්. හවුසින් කන්ඩිෂන් අඩුයි. හවුසින් එක බිම වැටිච්චා හීච්ච පාරවල් තිබුණා. ඒක හින්දා 1,50,000කට දුන්නේ. ඊට පස්සේ Note 20 එකක් තියෙනවා. මං කිව්වේ Note 20 එක තියෙනවා. මේකේ පොඩ්ඩක් මේ ඔයාලා දන්නවා LCD panel වල icon පේන කේස් එක තියෙන්නේ. චන්සාන් කියලා කියන්නේ කොරියන් භාෂාවෙන් ඒක පොඩ්ඩක් තියෙනවා. notification panel එක හරිය වගේ. ඒ හින්දා මේ චන්සාන් තියෙන හින්දා මේක මේ තමයි dark mode එකම දැම්මම පේන්නේ නැහැ. white color එකේ display එක තියෙනකොට පොඩ්ඩක් ලාවට එක පේනවා icon පේන කේස් එක. ඒ හින්දා මේක අඩුවට දෙන්න පුළුවන්. මේකක් තියෙනවා. දැන්ට ඔයාලට සාමාන්‍යයෙන් ඔක තියෙන 256GB 8GB RAM Note 20 එක තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ
ස්ටන් පයිජ එකත් තව එකත් තියෙන බ්ලක් කල එක මේක මේ මලිටමයි ගන්න ගත්තේ මේක චූටිය අර රිස්ලේගේ කළුපාට ඩෙන් මාකයක් තියෙනවා නැත්තඟර මේ මංවලට කල්නු කිව්ව මේක තියෙනවා මේ පික්සල් ඩෙට් එකගේ හින්දක රුපියල් 36,000කට වගේ අපි ගත්තේ එහින්ද මේ ගෙදර පාවිච්චි කරන්නම ඔය ෆෝන් එක ගත්තා ඊට පස්සේ ඔයාලට ෆෝන් එක මේ 54 මේක දැන් වීඩියෝ එක දාන වෙලාව වෙනකොට නම් මේක අරගෙන ඉවරයි නැත්නම් මේකත් අපි ඔය ස්ටොක් එකේ දුණා ගන්න ලිවල ලංකාවේ මේක මේ මම හිතන්නේ කළුතර පැත්තේ මල්ලි කෙනෙක් මට මතකයි කළුතර පැත්තේ මල්ලි කෙනෙක් කෝඩ කරලා ගත්තා ෆෝන් එක හොඳටම තිබුණා රුපියල් 50000කට දුන්නේ මේ ගත්ත කියන්නේ කිසිම මේ අඩුපාඩුවක් නැතුව හොඳටම දුන්න ෆෝන් එක මේක චිප් එකක් ආවා චිප් එක පවා දුන්නා ඉතින් අපි අර කියනවා මොනවා මොකුත්ම තියාගන්න නැහැ ඔයාලට ෆෝන් එක සාමාන්‍ය අපිට ෆෝන් එක ගන්නකොට අපිට මොනවා හරි හම්බුනොත් බොක්ස් එකද ඒ කියන්නේ එක්ස්ට්‍රා වගේ චිප් එකක්ද මොකද්ද හම්බෙන්නේ හැමදේම අපි දෙනවා මොකද අපිට එහෙම තියාගන්න අපිට කිසිම වුණාවක් නැහැ ඒකත් මේ මල්ලි මම අපි කොහොමත් එහෙම ගල තිබුණත් ගලවලා ගන්න නැහැ ඒ මල්ලිව මේ චිප් එකක් තියෙනවා ඒකත් එහෙම එයාට තියාගන්න කිව්වා ෆෝන් එක යවුවට පස්සේ ඒ කියන්නේ සමහර කට්ටිය දන්නවනේ මේ කුරිය කරලා එවනකොට හොර පොරු වංචා කරයි අර මේ කරලා එහෙම කරන්නේ අපි ගන්න ගන්නට හරියන්න අපි අපිට ෆෝන් එක අපි ගන්නකොට තියෙන බට් එකට අමතරව තමයි ඉතින් හෙඩ්සෙට් charge අපි මේ ඇඩ් කරලා දෙන්නේ වෙන මොන හරි තිබුණොත් ඒවත් එහෙමම ෆෝන් එකට දෙනවා ෆෝන් එකත් එක්ක කොණ්ඩ කටු මේ වූල් බෑන්ඩ් නම් දෙන්නේ නැහැ සමහර කට්ටිය ඒවා දෙනවා ඉතින් ඒවා නම් දෙන්න විදියක් නැහැ වැඩකුත් නැහැ ෆෝන් එකක් ගත්තා ඒවා දීලා ෆෝන් එකට අදාළ බට් ටික අපි ඉතින් දෙනවා ඒ ටික ඔයාලට අපින් ගන්න පුළුවන් ෆෝන් එක ගත්තා ඉතින් හොඳ ෆෝන් එකක් ඒකත් අපි කොහෙටද මං කිව්වේ කළුතරට S21 එක හවසින් කන්ඩිෂන් පොඩ්ඩක් අඩු වුණාට මේ ඩිස්ප්ලේ එක හොඳටම තියෙනවා. ඉතින් මේකත් මේ දැන් මේ මල්ලි පාවිච්චි කරනවා යවලි වෙලා මේ සමහරට ෆෝන් ගත්ත කට්ටිය ගොඩක් දුර කමෙන්ට් දායි. ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එක කොහොමද බලනවනේ ෆෝන් ගන්න කලින් ගොඩක් කට්ටිය ඉතින් කමෙන්ට් ඉතින් මට දාගන්න බෑ ඔච්චර. ඔය එකින් එක කමෙන්ට් දාලා තියෙන හැම වෙලාවෙම ෆෝන් ගත්ත කට්ටිය තමයි. ඉතින් ඒවත් බලන්න. මොකද මගෙන් නෙවෙයි මම අර කඩනු කියලා දෙනවා එක එක වංචා කරන කට්ටිය ඔය YouTube එකේ මහලු කොන්නම් දාන මේ ෆෝන් කුන්න කට්ටිය කරපු වංචා ගැන මම වීඩියෝ එක දාලා තිනවා කලින්. ඒවා කට්ටිය බලලා තිබුණා බලලා මට කතාත් කරා. එයාලා 3-4 දිනෙම රවට්ටලා තිබුණා ඒ කට්ටිය නම් ගම් එක මම දාලා තියෙනවා. ඕන ඒ වීඩියෝත් ගිහලා බලන්න. මොකද ලංකාවෙත් මහලු කොන්න කඩවල වල නම් තිබුණා කට්ටිය කියලා ෆෝන් ගන්නවා. අරගෙන ආවට පස්සේ තමයි වැඩේ තමන්ට ෂොට් එක දුන්නා කියලා දන්නේ. ඉතින් ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි සමහර ෂොප් ගැන තියෙන රිවිව් තියෙනවා Google එකේ සර්ච් කරලා ඔයාලා දන්නවනේ රිවිව් බලන්න ඒ වගේ දේවල් බලන්න නැත්නම් වීඩියෝස් වල කමෙන්ට්ස් බලන්න ඒ වගේ බලලි වල සමහරට ඒ වගේ දේවල් බලලා අනිවාර්යෙන් ෆෝන් එකක් ගන්න යන්න ඒක තමයි හොඳම දේ ඒක ඔයාලගේ ආරක්ෂාවට හොඳයි හරි ඉතින් මම කිව්වා වගේ ඔන්න ඔය ෆෝන් ටික තමයි මේ පාර ඇවිල්ලා තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝන් මම හිතන්නේ 12 13 විතර තිබුණා ඔය ටික තමයි මේ පාර වෙලා තිබුණේ ඒවෙන් ගොඩක් ෆෝන් දැන් මේ සතියේ සමහර ෆෝන් ගැන මම දාලා තිබුණා ඒ වාර ගන්න කට්ටිය අරගෙන දැන් යූස් කරනවා දැන් සතියක් විතර යූස් කරනවා එයාලා කමෙන්ට්ස් දාපුවා ඉස්ස කලින් වීඩියෝ එකේ තියෙනවා මේකටත් කොහොමද ගත්ත කට්ටිය කමෙන්ට්ස් දායි ඉතින් ඔයාලට ඒ වගේ ඩිවයිස් ගැන ගන්න ඕන නම් මගේ contact number එක දිනවා WhatsApp හරහා විතරක් message එකක් දාන්න නැත්නම් call එකක් දෙන්න call එකක් දාලා answer කරේ නැත්නම් message එකක් දාලා තියන්න මම අනිවාර්යෙන් හැමෝටම reply එකක් දානවා කොච්චර busy වුණත් මොකද මමත් ලංකාවේ නෙවෙයි ඉන්නේ හින්දා පොඩක් busy වෙනවා time එක වෙනස් ලංකාවේ time එකත් එක්ක ඒ කියන්නේ පැය පහමාරක් විතර ලංකාවට වඩා පැය පහමාරක් විතර පිටිපස්සේ මම ඉන්නේ ඒ කියන්නේ ඔයාලට අපිට එළි වෙන්නේ ලංකාවේ 12 මාරෙන් විතර 12 මාට ඊට පස්සේ ඒ කියන්නේ ඔයාලා උදේ පාන්දර ලංකාවේ වෙලාවෙන් call ගත්තොත් මම සමහරවිට නිදියේ හින්දා ඒකයි කියන්නේ මැසේජ් එකක් දාන්න මම ආන්සර් කරේ නැත්නම් මම රිප්ලයි එකක් ඔයාලට අනිවාර්යෙන් මම ඇක්ටිව් වෙලා ඉන්න ලාග ඔයාලට අනිවාර්යෙන් දාන්න. ඉතින් කොහොම තමයි විස්තරේ ඔයාලට ෆෝන් එකක් ගෙන ගන්න පුළුවන් මගේ හරහා. තව ඉතින් වැඩි විස්තර කියන්න දෙයක් නැහැ. අපල ලබන මේ සතියේ ෆෝන් ටිකක් ඇවිල්ලා තියෙනවා. අපි ඒ ටික ලබන සතිය වගේ වෙද්දි ඔයාලට වීඩියෝස් වලින් ගේනවා. සමහර වෙලාවට ඊට ඒ අතරේ තව ෆෝන් ගෙනන්න පුළුවන් ඔයාලට ගෙනලා දෙනවා. ඉතින් මොනවා හරි ඕඩර් එකක් දාගන්න ඕන නම් මම කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපි එන අප අලුත් වීඩියෝ එකකින් මේ වගේම 2006 අවුරුද්දේ වැඩේ දිගටම කරන් යන්න. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මුලින්ම වගේ එන හැමෝටම ජය වේවා. අද අපි ගිහින් එන්න බුස්සරණයි හැමෝම පරිස්සමින් ඉන්න.